හරි. අද අපි චෙක් කරන්නේ නිම්නගේ වාහන සම්බන්ධ දැනුම. කියන්නේ වාහන වල පොඩි පොඩි අමතර කොටස් ටිකක් තියෙනවා. ඒ වගේම වාහන ගලවන්න පාවිච්චි කරන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. ඒ ටික තමයි චෙක් කරන්නේ. හරි. දැන් මට කියන්න මේ මොකද්ද? මේ මොකද්ද? ලේසි. මොකද්ද? රෝදයක්. හරි. රෝදයක් තමයි. හරි. රෝදයක තියෙන කෑල්ලක් තමයි. හරි. හොඳයි. very good. but මේකට මේ කියන විශේෂ නමක් තියෙනවා. මොකද්ද? රෝදයක් අනේ. මේක රෝදයක්. හැබැයි අර කෑල්ලක් නැහැ. මොකද්ද කෑල්ල? අර රබර් කෑල්ල. රෝදේ. ඒ කෑල්ල නැහැ. රබර් කෑල්ල නැති රෝදයක්. මේකට කියන්නේ රබර් කෑල්ල නැති රෝදයක්. හරි. මේක මොකක්ද? මේක නිකන් මුකුත් නැහැ. වාහනයක වැදගත්ම කොටස මේක. ඔයා කිව්වේ වාහන සම්බන්ධ දේවල් අහනවා කියලානේ. හරි. ඔයා මම කොහොමද රොබෝල ගැන මම දන්නේ නැහැ. මේවා ගැන මම දන්නේ වාහන සම්බන්ධ තමයි. වාහන ගැන අහන්නේ. හරි මේ රොබෝ කෙනෙක් නෙවෙයි යඩේ මේ වාහනයක කෑල්ලක්. මොකද්ද මේ? ඔව් මේ තියෙන ලස්සනට දැක්ක ගාම තේරෙනවා මේකේ ඕන පොඩි එකෙක් දන්නවලු මේ මොකද්ද කියලා. ඔව් මේ වාහනයක කෑල්ලක්. දැකලා නැද්ද මෙහෙම එකක්? නෑ කියන්නේ. මම දැකලා. යකෝ මේක නැතුව වාහනේ යන්න බෑ. මොකද්ද කියන්නේ? මට නිකන් ටයිප් රයිට් එකක් වගේ පේනවා. ටයිප් රයිට් නෑ? නැද්ද? අයියෝ අර ඉස්සර කාලේ මේක ටයිප් රයිට් එක. ඔයා දැන් කියලා දෙන්න ඕනේ මොකද්ද කියලා. යකෝ මේ ඉන්ජිමක්. වාහනයක ඉන්ජිමක්. ඉන්ජින් දැකලා නෑ? මට පෙන්වන්නවත් නෑ. මේ මොකද්ද? අර නැවුවල තියෙන්නේ. නැවුල. නැවුල දුක් කරනවා. හරියට මාරියේ. අද නැවුල හරියට මාරියේ. මේ නැවුල දුක් කරනවා. මරු බබා ඔබත් මේ මන් දන්නේ. හරි. මේ මොකද්ද? හෙඩ්ලයිට්. හරි. හෙඩ්ලයිට් එකක් තියෙනවා. මේ අර පත්තු වෙලා තියෙන්නේ මොකද්ද මේ හෙඩ්ලයිට් එකේ? ආයෙ ලයිට් වර්ග තියෙනවා හෙඩ්ලයිට්. හරියට මේ හෙඩ්ලයිට් එකක් තමයි. හෙඩ්ලයිට් එකේ මේ සුදු පාටනේ මේ පත්තු වෙලා තියෙන කැලේට මොකද්ද කියන්නේ? ලයිට්. ලයිට් තමයි. යකෝ ලයිට් තමයි. හරි. ලයිට් තමයි. මට කියන්න මේ පත්තු වෙලා තියෙන කැලේ. LED ලයිට්. හොඳයි. කියන්නේ LED තියෙනවා මේකේ. හරිද? හොඳයි. දැන් මේකට කියන නමක් තියෙනවා. මොන ලයිට් අනේ අහන්න නම් ඔය ලයිට් එක. මේක ලයිට් එක. හරි. හරි දැන් මේක මොකක්ද හරි? හරි මේකට කියන්නේ මේ ඩේ ටයිම් රනින් ලයිට්. මේක ඩේ ටයිම් කියන්නේ දවල්ටත් ඔය කියන්නේ මේක ස්ටාර්ට් ඒ මොකටද දවල්ට ලයිට් ඕනේ නැනේ. අපරාධනේ කරන්ට් එක කියන්නේ අපරාධ පෙට්‍රල් නිකන් පිච්චෙනවනේ. ඉතින් ඕනේ නැහැ. දවල්ට හොඳට ලයිට් තියෙනවනේ. හරි මේක කියන්නේ මොකද්ද කියලා? අර කොණ්ඩේට දාලා කෑ කරන්නේ. ඒ වගේමයි. හරියට මාරියේ. මාරු කොණ්ඩේට දාලා කෑල් කරන එක. අපේ වාහනේ තියෙනවද? අපේ වාහනේ තියෙනවා. මට දෙන්න බැරිද? ඇයි කොණ්ඩේට දාලා කෑල් ඒ වගේ මම මේක අර මේක ඔය පෙට්‍රල් වාහන වලට එන එකක් ඒක කෙලින්ම කොණ්ඩේට මෙහෙම කරලා දාලා මෙහෙම කරලා අඹරන්න තියෙන්නේ මම දන්නේ ඒ වගේමයි. හරි. කොණ්ඩේට දාලා යකෝ මේ ඔයිල් ෆිල්ටර් එක. ඔයිල් ෆිල්ටර් දන්නේ නැද්ද? ඒ කියන්නේ ඔයිල් පිරිසිදු කරන්න. ඔයිල් ෆිල්ටර් කරන්න තමයි තියෙන්නේ. ෆිල්ටර් කරන්න? ඔව්. මොකටද ෆිල්ටර් කරන්නේ? හොඳ ඔයිල් ටිකක් දෙන්න නේද? හරි නේ වැරදි අපේ මට තේරෙන විදිහට මේ වාහන වල අනවශ්‍ය කැලි ගොඩාක් තියෙනවා. මේක කලවල විසික් කරන්න ඕනේ. ඊට මට දෙන්න කොණ්ඩේ නේද? කොණ්ඩේ දාගන්න. මේ අනිත් එක ඔයිල් ටික පිරිසුදු ඔයිල් ටිකක් දැම්ම නම් ඉවරයි නිකන්. ජරා ඔයිල් දාපුවම තමයි ෆිල්ටර් දාන්න ඕනේ. හරි. මේ මොකද්ද කියන්නේ? ගෑස් සිලින්ඩරයක්. රතු පාට ගෑස් සිලින්ඩර්. එතකොට අර පොඩි කෑල්ලක් තියෙන මෙහෙම. ඒ අර බටහයි කරන්නේ. බටයයි. හරියටම හරි අම්මෝ යන්න. අපිට නෑ මේක. ඔය වාහනේට තියෙනවද මේක? මෙහෙමයි. මේක එක විදි වර්ග තියෙනවා. මට තිබ්බේ වගේ මේ වගේ එකක් නේ. දැන් ඔයා හම්බෙලා නෑ. ඔයාට හම්බෙලා නෑ මෙහෙම එකක්. හරි. කාටද හම්බෙලා තියෙන්නේ? නෑ මං කියන්නේ හරි ඒ අනවශ්‍ය ප්‍රශ්න. හරි මං කියන්නේ මේක මොකද්ද කියන්නේ නේ? ගෑස් සිලින්ඩරයක්. අනේ. ඒ කියන්නේ අර ගෑස් වලින් දුවන වාහන වලට මේක තමයි. වාහනේට අවශ්‍ය දන්නේ නෑනේ. මේක ගෑස්. ඒ කියන්නේ දැන් ගෑස් සිලින්ඩරේ ඕනේ. දැන් යන ගමන් කොහේ හරි මග නැවතුනහම ගිහිල්ලා උයාගෙන කන්න පුළුවන් නේ. අපිට මේ જાතිය එක නැති හින්දා තමයි නැත්තේ. ඒ දුක අමාරුයි. අනිත් ඒවා ඔක්කොම ඇත්තම ලේසි. ඕන පොඩි එකෙක් දන්නවා. මේක මොකද්ද කියහන්? මම දන්නවා මේක. මොකද්ද? ඇන දෙකක්. ඒක තේරෙනවද? මේ තියෙන්නේ අර ඇනේ ඔළුව හරි. අර මේ පැත්තේ තියෙන්නේ අනිත් ඇනේ ඔළුව. ඒ දෙක එකට කරලා තියෙන්නේ. එකට කරලා? මේ තියෙන්නේ අර ඇනේ පස්සට කරකවන්නේ. පස්සට කරගෙන යන්න. මට හිතෙන්නේ මේක පාවිච්චි කරන්න මොකටද කියලා මට හිතාගන්න මම ඉතින් සමහර විට දෙකක් ජොයින් කරනවා කියන්නේ දෙකක් එකට ඒ කියන්නේ දැන් හරි හිතන්නකෝ වාහනයක මෙහෙම කෑලි එකක් තියෙනවා ඉස්සරහට මේක දැම්ම පිටිපස්සට මේක දැම්ම එකට සෙට් කරා. එහෙම කරන්න බෑ. එහෙනම් කරන්න ඉතින් ඇන දෙක එකට පුට්ටු කරන්න ඕනේ නේ මුන්ට පිට්ටුව එත. මොකක් හරි වැඩක් ඇතිනේ අපි දන්නේ තියෙනවා. යකෝ මේ ප්ලග් එක. ඔව්. මේ මෙහෙම ප්ලග් කරනවා. නිවුනට දෙන වාහන පිළිබඳව සුපිරි දැනුමක් ඈ. මීට වැඩි දැනුම වැඩි දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් කරන්න. Okay that's it. Bye. ගොන් අලයක් බං උඹ නා. කොහොමද නේ ප්ලග් එකක් දෙන්නේ? ප්ලග් එකක් දෙන්නේ.